අයබෝවන් ගොඩක් කාලකින් ගම්දුරු උදානය ඔබතුමාලා දන්නවා ගම්දුරු උදාන අපේ වැඩසටහන ගම්දුරු උදාන YouTube channel එක විතර බලනවා කට්ටිය සෑහෙන ප්‍රමාණයක එකවුලක් ඉන්නවා ගම්දුරු උදාන YouTube channel එකට. ඉතින් අපි අද විශේෂ වැඩසටහනක් ගෙනාවා මේ ඒ සඳහා. ඒකට හේතුව තමයි මම දන්නවා අපේ නිෂ්පාදන ආයතනයක් තියෙනවා තාක්සිපුට් ප්‍රොඩක්ට්ස් ප්‍රයිවට් ලිමිටඩ් කියලා. 2015 ඉඳලා අඛණ්ඩව අපේ නිෂ්පාදනය කරගෙන එනවා මේ දක්වාම. ඉතින් ඒකට සම්බන්ධ වෙච්ච විශාල පිරිසක් ලංකාවේ විවිධ ප්‍රදේශවල ලංකාව පුරාම ඉන්නවා. ඉතින් දැන් අපි හඳුන්වලා දෙන්න කැමති මොකද නිතර කතා කරලා අපේ ඇඩ්වර්ටයිස්මන්ට් දැක්කට පස්සේ නිතර කතා කරලා අහනවා කොහොමද අපේ බෙදා හැරීමේ නියෝජිතයෙක් වෙන්නේ. ඒ වගේම සමහර කට්ටියට අවශ්‍ය වෙනවා ග්‍රාමීය වශයෙන් තමන්ගේ මේ නිෂ්පාදන ලබාගෙන ස්වයං රැකියාවක් වශයෙන් මේ නිෂ්පාදන තම එදිනෙදා කටයුතු වලට සම්බන්ධ කරගෙන ආදායමක් උපදවගන්න. ඉතින් මේ කාරණා දෙකම සැලකිල්ලට අරගෙන අද මම තීරණය කරා මේ ගම්දුරු දාන අපේ YouTube channel එක හරහා මේ ටැක්සි ෆුඩ් ප්‍රොඩක්ට්ස් නිෂ්පාදන බෙදා හැරීමේ නියෝජිතයෙකු වෙන්නේ කොහොමද? ඒ විශාල ආදායමක් මාසෙකට ලබා ගන්න කොහොමද කියලා පැහැදිලිව හඳුන්වලා දෙන්න. ඉතින් ඒකෙදි ඔයාලට දැන් මෙතන පේනවා විශාල නිෂ්පාදන ප්‍රමාණයක් තියෙනවා. එදිනෙදාට අවශ්‍ය වෙන ආහාර නිෂ්පාදන තමයි අපි කරන්නේ. ඊටමත් ගුණාත්මකව ඒ වගේම රසකාරක කිසිවක් අඩංගු නොවන විදිහට ඒ වගේම මසවිස කිසි දෙයක් අඩංගු නොවන නිෂ්පාදන ප්‍රමාණයක් තමයි අපි කරන්නේ. ඒකෙන් තමයි 2015 ඉඳලා අද වෙනකොට අවුරුදු හරියටම 10ක් අපි දවසින් දවස අපි පටන් ගත්තේ සෝයා පැකට් එකකින්. ඊට පස්සේ අපි නූඩ්ල්ස් ප්‍රොඩක්ෂන් වලට, පපඩම් ප්‍රොඩක්ෂන් වලට මේ වගේ විවිධ නිෂ්පාදන වලට ගිහිල්ලා අද වෙනකොට කුළුබඩු නිෂ්පාදනය, ඒ වගේම ආහාර ද්‍රව්‍ය ඇසුරුකරණය මේ වගේ ගොඩාක් පැතිවලට අපි අද ගිහිල්ලා තියෙනවා. ඉස්සරහටත් ඒ වගේම අපි යන්න බලාපොරොත්තු වෙනවා. මේ නිෂ්පාදනත් එක්ක තව අලුත් නිෂ්පාදන ප්‍රමාණයක් ඉස්සරහට අපි ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම මේ නිෂ්පාදන හඳුන්වා දෙන්න ප්‍රථම මම පොඩක් කැමති එතකොට මේ කොහොමද අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් ඔයාලට කියලා. දැනට අපි සෑහෙන ප්‍රදේශ ගණනාවක ප්‍රධාන බෙදා හැරීමේ නියෝජිත විදිහට කටයුතු කරලා ඉන්නවා. එයාලට යම් ඒරියා එකක් දීලා තියෙනවා. ඒ ඒරියා එකේ එයාලා පොඩි වාහනයක් අරගෙන සමහර වෙලාවට තමන් විසින්ම ඒක ගොඩාක් හොඳයි. මොකද තමන් විසින්ම කරනවා නම් තමන්ට එන ආදායම තමන්ටම ලබා ගන්න පුළුවන්. ඒ වගේම සමහර පැතිවල ප්‍රධාන බෙදා හැරීමේ නැති පළාත්වල සමහර රැකියාව කරන අය, ඒ වගේම රැකියාව නොකරන අය ස්වයං රැකියාවක් විදිහට අපේ නිෂ්පාදනය අරගෙන මොකද එදිනෙදා අවශ්‍ය වෙන ආහාර ද්‍රව්‍ය තමයි තියෙන්නේ. ඒකින්ද එහෙම බෙදා හැරීමේ නියෝජිතව අපිට විශාල ප්‍රමාණයක් දැනට අපේ ආයතනත් එක්ක සම්බන්ධ වෙලා හොඳ ආදායමක් ලබා ගන්න තියෙනවා. ඉතින් මේ අලුත් අය අපි සම්බන්ධ කරගන්න හදන්නේ. අලුත් අය නිතර මේ ප්‍රශ්න අහන ඉන්න මම බලාපොරොත්තු වෙනවා අපේ නිෂ්පාදන බෙදා හැරීමේ 2025ට අදාළ WhatsApp group එකක් ඉන්නවා. ඒකේ විශාල සමාජික ප්‍රමාණයක් දැනට ඉන්නවා. ඒ සියලු දෙනාටම අද දැනගන්න පුළුවන් මම මේ වීඩියෝ එක අපේ WhatsApp group එකට අප්ලෝඩ් කරනවා. ඒ වගේම අපේ ඕන වෙලාවක බලන්න ඒකේ ඔයාලට මේ ටැක්සිපුට් මේ ආහාර නිෂ්පාදන විකුණන එක විතරක් නෙවෙයි අපේ YouTube channel එක තියෙනවා ගම්දුරු උදාන කියලා සර්ච් කරලා බලන්න. ඒකට අපි අද මේක අප්ලෝඩ් කරනවා. ඒකෙන් ඔයාලට බලා ගන්නත් පුළුවන්. අපි මොකක්ද අද කොහොමද අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ නිෂ්පාදන තමන්ගේ ප්‍රදේශයේ බෙදා හැරලා හොඳ ආදායමක් ලබා ගන්න කියලා ඔයාලට දැනගන්න පුළුවන්. එතකොට ඉස්සෙල්ලා මම මේ නිෂ්පාදනයේ හඳුන්වලා දෙන්න. මොකද ඒක ප්‍රයෝජනවත් වෙයි. ඉස්සරහට කොහොමද මේ නිෂ්පාදන හඳුන්වලා දුන්නාට පස්සේ ඔයාට ප්‍රධාන බෙදා හැරීමේ නියෝජිතයෙක් වෙනවද? එහෙම නැත්නම් ස්වයං රැකියාව විදිහට මේ නිෂ්පාදන අරගෙන තමන්ගේ ප්‍රදේශයේ බෙදා හැරෙනවද කියලා හොඳ අවබෝධයක් ගන්න පුළුවන්. ඉස්සෙල්ලා මම නිෂ්පාදන ටික හඳුන්වලා දෙන්නම්. ඉස්සරව මම හඳුන්වලා දෙන්නම් මොකද අපි සෝයා වලින් පටන් ගත්ත හින්දා සෝයා නිෂ්පාදන පෙළ ඉස්සෙල්ලාම හඳුන්වලා දෙන්නම්. අපි බල්ක් සෝයා විදිහට අපි සමහර පැතිවල මේක තමන්ට ගෙදරට අවශ්‍ය වෙනවා. මාසෙකම තමන්ගේ රසකාරක ගෙදර තියෙන ඒවා දාගෙන හදාගෙන මේ මාසෙකම ඇති වෙන සෝයා හදාගෙනවා. ඒ සඳහා අපි
කිලෝ එකේ පැක් එකක් හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් මේ තමයි taxifruit 1 kg සෝයා පැක් එක. මම මේ ගන්න අයිට පැත්තක තියන්න. එතකොට අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා කවුරුත් ගන්න විදිහට දැන් අපි MSG අයින් කරපු සෝයා රේන්ජ් එකක්. ඒ කියන්නේ රසකාරක උද්දීපනයක් තියෙන MSG කියලා ඒක ශරීරයට අහිත කරයි. ඒ අපි මේ පැකට් එකේ සඳහන් කරලා තියෙනවා MSG වලින් තොරයි කියලා. මේ පැත්තේ දැක්කා. මේ අපේ ග්‍රෑම් 50 සෝයා රේන්ජ් එක. මේ ග්‍රෑම් 50ට එන සෝයා රේන්ජ් එක. ඒකේ තියෙන අපි විසින්ම හදපු ඩෙවලොප් කරපු ඔයාලා දන්නවා මේ අලකොල ඇඹුල කියලා කියන්නේ මේ ගම් වල ඉතාමත් රස ආහාරයක් විදිහට හදපු කෑම වර්ගයක්. ඉතින් අපිට මේක පත්තරවලත් එක්ක ගියා. ඉතින් ඉස්සරහ මේක පේටර්න් වලට මම දාලා තියෙන්නේ. පේටර්න් එකත් අපිට හම් වෙනවා. මේ අලකොල ඇඹුල කියන සෝයා රසකාරකයේ මේක ඇතුළට දාලා ග්‍රෑම් 50 සෝයා එකක් වලට හඳුන්වලා දීලා තියෙනවා. මේක තියෙන්නේ අපි ළඟ විතරයි. මේක පේටර්න් එක අයිති වෙන්නේ taxifruit ආයතනයට. ඒකට අපි වෙනත බුද්ධිනේ දේපොලකටත් අපි ඉල්ලුම් කරලා තියෙනවා. මේකේ පේටර්න් එක ලබා ගන්න. එතකොට ඒ ග්‍රෑම් 50 සෝයා එක සාමාන්‍ය මාකට් එකේ තියෙන විදිහට මේ ග්‍රෑම් 50 තව මේ සෝයා එකක් තියෙනවා. සෝයා චිකන් කියන එක. මේ සෝයා චිකන් එක. මේ සෝයා චිකන් එක මේ විදිහට ඔයාලට බලන්න පුළුවන්. මේකත් ග්‍රෑම් 50 සෝයා එකක්. චිකන් රසය අනුව දැන් මස් මාළු කන්න නැති කට්ටියට චිකන් රසයට සෝයා එකක් මේ වෙජිටබල් පියෝ වෙජිටේරියන්. ඉතින් ඒකට ප්‍රතිම රසකාරක නැතුව අපේ තියෙන ස්වභාවික තුන පහ පාවිච්චි කරලා අපි ඒ රසය උද්දීපනය වෙන ආකාරයට හදපු අපේම රෙසිපි එකක් එක්ක හදපු චිකන් සෝයා එක තියෙනවා. මේ රුපියල් 50ට හදලා. ඒ වගේම අපි ඒක අලුත්ම රේන්ජ් එකක් හැදුවා. තව විශේෂ දෙයක් අපි මේකෙදි කරා මේ පොලිතින් මේ අපි ගොඩක් යන්නේ ඒක පාට මේවා අන්න කරනවා. නමුත් මේ දිරා යන අසරුමකින් අපි හදලා තියෙනවා. ඒ රේන්ජ් එකම මේකේ වාට පේනවා මේ අලකොල ඇඹුල අලුත්ම පැක් එක අලුත් මාර්කට් එකකින් එන අලුත්ම පැක් එක. ඒකත් අර MSG අරමුණ නැති ග්‍රෑම් 50 සෝයා එකක් තමයි යන්නේ. හොඳ දිරා යන පැක් එක. මේක අර පරිසරයට හානියක් වෙන්නේ නැහැ. ටිකක් කල් යනකොට මේක දිරලා යනවා. මේක ඒ හොඳ නවතම නවීන දිරා යෑමේ සම්බන්ධ තියෙන මේ පොලිතින් එකකින් මේ පැක් එකේ අසුරුමිකේ තමයි අපි මේක හරි ගසලා තියෙන්නේ. ඒ විදිහටම හදපු එකක් තමයි මේ කරි රස. ඒ කියන්නේ සමහර චිකන් රසට කැමති නැහැ. ඒක නිසා කරි රසට තව එකක් අපි හදලා දෙනවා. ඒක 50යි. රුපියල් 50යි. මේ ඊට පස්සේ තව එකක් අපි ඒක රසට කැමති කට්ටිය ටේස්ට් කරනකොට දින ආහාර ටේස්ට් කරන මේ ඉස්සු රස ගන්න. ඒකටත් අපි කෘත්‍රිම රසකාරක මොනවද දාන්නේ ඕන තැනකට ඕන ලැබ් එකකට දාලා බලන්න පුළුවන්. මේ ඒ රසට හදපු ඉස්සු සෝයා taxifruit ආයතනයෙන් වෙනම නවතම සෝයා පැක් එක ඉස්සු රස තියෙන සෝයා එක. ඊට පස්සේ අනික තමයි චිකන් රසට. ඉස්සලා මම අඳුනවා ඒ වගේම තමයි මේ චිකන් රසට හදපු අලුත් පැක් එකකින් හදපු මේ සෝයා එක අලුත් රස ඩෙවලොප්මන්ට් එකක් කරලා තියෙනවා මේකෙදි. ඒකෙන්ද ඒ රසට හදපු අලුත්ම චිකන් සෝයා එක. ඊට පස්සේ අපි තව සෝයා එකක් හඳුන්වලා දීලා තියෙනවා. මේ ඒ සෝයා එක. මේක තමයි මේ රෝස්ටඩ් කියලා එකක්. ඒක කියන්නේ රෝස්ටඩ් චිකන් කියලා. ඒ කියන්නේ බඳපු චිකන් රසයක් එන සෝයා එකක්. ඉතින් ඒ සෝයා එක තමයි මේ තියෙන්නේ. මේකට විශේෂත්වය තියෙනවා මේකේ අපේ ෆ්ලේවර් එකක් දෙකක් තියෙනවා. මේක ග්‍රෑම් 90ට එන්නේ. ග්‍රෑම් 90ට ආපුවම ගෙදරකට දෙපාරක් කන්න පුළුවන් විදිහට ෆ්ලේවර් එකක් දෙකක් දාලා තියෙනවා. භාගයක් එක ෆ්ලේවර් එකකින් හදලා ඊට පස්සේ ඉතුරු භාගය තියලා ඊළඟ දවසට ගන්න පුළුවන් අනිත් ෆ්ලේවර් එකක් එක්ක. ඒ විදිහට තමයි මේ ග්‍රෑම් 90 රෝස්ටඩ් චිකන් රසයෙන් ළමයි උඹ කරනවා. ඒ රසයට අපි හදපු රෝස්ටඩ් චිකන් සෝයා එක. ඊට අමතරව දැන් අරවා සාමාන්‍යයෙන් රුපියල් 80ක් විතර වෙනවා නේද ග්‍රෑම් 50ක. එතකොට අපේ මේ ග්‍රෑම් 90ක රුපියල් 130යි මේ වර්තමාන මිල මේවා ඉස්සරහට ඉඳන් උඩ පාත යන්න පුළුවන්. ඉතින් අපි සාමාන්‍යයෙන් රුපියල් මේ අඩු ගණන් වලට හදපු ඒවා මේ ග්‍රෑම් 40ක් තියෙනවා. මේ ග්‍රෑම් 40 සෝයා පැකට් අපේ රුපියල් 50ක් වගේ වෙන්නේ. ඉතින් ඒකෙත් වර්ග තුනක් තියෙනවා. අර විදිහටම ඉස්සෙල්ලා කිව්ව විදිහට ඉස්සෝ රසයෙන් තියෙනවා. ඒ වගේම මේක බලා ගන්න පුළුවන් චිකන් රසයෙන් තියෙනවා.
අනිත් එක තමයි මේක හරි රසයෙන් තියෙනවා. ඉතින් ඔයාලට මාකට් එකේදී බලා ගන්න පුළුවන් මේ සමහර සෝයා පැකට් තියෙනවා. සෝයා තියෙන්නේ මේ ග්‍රෑම් ගන්නක් විතරයි. නමුත් පැකට් එක ලොකුවට විශාලවට හදලා තියෙනවා. ඉතින් ඒකෙදී මම දකින එකක් තමයි නිකන් බොරු වැඩ අවශ්‍ය කරන්නේ නැහැ මිනිසුන්ගේ මේ ආකර්ෂණය ලබා ගන්න. මොකද පොලිතින් පරිසරයට ගොඩාක් මේ අහිතකරයි. අපි පරිසරය ගැන හිතන්න ඕන මොන නිෂ්පාදනය කරා. ඉතින් මම මේ සෝයා තියෙන ටිකට විතරක් හරියන විදිහට පැක් එක හදලා තියෙන එකයි. බොරුවට ලොකු පැක් හදලා මිනිසුන්ට අර වෙළඳ මාපියාවක් වෙන්නලා එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒකින්ද සෝයා තියෙන පොඩි ප්‍රමාණයට ඒ ප්‍රමාණයට පොඩි පැක් හදලා තියෙනවා. මම උපරිම උත්සාහ ගන්නවා අර ඉස්සෙල්ලා වගේ මේ සියලුම පැක් අර ඉස්සෙල්ලා පෙන්නවා වගේ මේ ඉස්සරහට දිගායන පැක් වලින් කරන්න මේ සියලු පොඩි අයින් කරලා. මොකද මේ ආහාර ඇසුම් කරන්න වෙන ක්‍රමයක් නැති නිසා විශාල වශයෙන් කරනකොට ඉතින් පොලිතින් අපිට දැන් පාවිච්චි කරන්න වෙනවා. නමුත් අර පැක් එක ගණන් වැඩි වුණා. අර පැක් එක මේකට වැඩි ගොඩක් ගණන් මේකට වඩා 3 ගුණයක් විතර ගණන්. නමුත් කරන්න දෙයක් නැහැ. ඉතින් අපි දින එක සෞඛ්‍ය ආරක්ෂිත ඒ වගේම පරිසරයටත් හානියක් නොවෙනවා නම් ඒක තමයි අපි කරන්න පුළුවන් හොඳම දේ. ඉතින් ඒකින්ද තමයි අපි මේ විදිහට කරන්නේ. අනිත් මේ අනවශ්‍ය විදිහට පොලිතින් ලොකුවට දාලා බොරුවට පැක් එක ලොකුවට පෙන්නලා මේක ඇතුලේ ග්‍රෑම් 40 50 දානක තේරුම් නැති හින්දා මම ඒ අවශ්‍ය සෝයා ප්‍රමාණයට පොඩි පැක් එකක් මේ විදිහට බජට් එකට පොඩි මිල ප්‍රමාණයකින් ගන්න පුළුවන් විදිහට මේක හරි ගස්සලා තියෙනවා. ඊට පස්සේ ඒ සෝයා ටී ගැන අපි දැන් කතා කරා. ඊට පස්සේ අපි ගමු අපේ ළඟ හොඳ පපරම් එකක් තියෙනවා. මේ තාක්ෂි පපරම්. ඒකේ සීනි ප්‍රමාණය ඒකවල කොහොම සටහන් කරලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ අපි රසට හදන පපරම් එකක්. ඒ පපරම් එක ඔයාලට රස බලන්න පුළුවන්. කොහොමද මාකට් එකේ වෙන තියෙන පපරම් එක අපේ පපරම් එක මොන විදිහට තියෙන්නේ. ඊට පස්සේ අපි ගමු ඉන්දියාපතියට. දැනට අපේ මේ සුදු ඉන්දියාපතියට අපි නිෂ්පාදනය කරනවා. ඉස්සරහදී බලන්න අපි බලාපොරොත්තු වෙනවා රතු ඉන්දියාපති මේ වගේ කෙටි රේන්ජ් එකේ විශාල තව වර්ග කීපයක් ඉස්සරහට හඳුන්වා දෙන්න තියෙනවා. ඒකෙන් දැනට අපි සුදු ඉන්දියාපති එක දැනට කරනවා. ඉස්සරහදී අපි රතු ඉන්දියාපති ඒ වගේම තවත් නිෂ්පාදන ප්‍රමාණයකට අවශ්‍ය වෙන පිටි වර්ග කීපයක්ම ඉස්සරහට හඳුන්වා දෙන්න දැන් වැඩ කටයුතු කරගෙන යනවා. ඊට පස්සේ අපේ නූල්ස් රේන්ජ් එක බලන්න. අපි ග්‍රෑම් 400 ප්‍රීමියම් කියන නූල්ස් එක මේක මේ වගේ පැක් එකකින් තමයි එන්නේ ආර මාකට් එකට. ලස්සන පැක් එකක් ඒ වගේම හොඳ ක්වොලිටියෙන් මෙරි වෙන්නේ නැති හොඳ ඉදියාප්ප හදා මේ නූල්ස් හදන්නම ගන්න පිටි පාවිච්චි කරලා හදන නූල්ස් එකක් තමයි තියෙන්නේ. මේ චයිනීස් නූල්ස් ග්‍රෑම් 400 ප්‍රීමියම් පැක් එක. ඊට පස්සේ අපිට ග්‍රෑම් 400ම බජට් පැක් එකක් තියෙනවා මේක අකට වඩා පොඩි ප්‍රමාණයක් අඩුයි. එතකොට මේ පැක් එකකින් එනවා ග්‍රෑම් 400 බජට් නූල්ස් කියන ග්‍රෑම් 400 පැක් එක. ඒ වගේම ආය ග්‍රෑම් 250ක් පොඩි එකෙක් දෙන්නේ ඉන්න විතරකට අරගෙන යන්න පුළුවන් ග්‍රෑම් 400ක් ගන්න අවශ්‍ය නැත්නම් මේ වගේ පොඩි ප්‍රයිස් එකකට බජට් ප්‍රයිස් එකකට ග්‍රෑම් 250යි නූල්ස් පැක් එක වලට ගන්න පුළුවන්. ඉතින් ග්‍රෑම් 500 නූල්ස් පැක් එකක් තියෙනවා. මේක ලොකු ගාණක් වෙන්නේ. හොඳ පොඩි නූල්ස් පිටි වලින් ආවද හොඳ නිෂ්පාදනයක්. ග්‍රෑම් 500 නූල්ස් පැක් එක වලට මේ විදිහට TF Taxiport බ්‍රෑන්ඩ් නේම් එක යටතේ ලබා ගන්න පුළුවන්. මේකේ විශේෂත්වයක් තියෙනවා මේ වෙජිටබල් නූඩල්ස්. මේක ඇතුලේ අපි කැරට් ලීස් ඩිහයිඩ්‍රේට් කරලා අපි මේක ඇතුලේ දාලා තියෙනවා. මේක වෙජිටබල් නූඩල්ස් විදිහට යන්නේ ඒකයි. වෙජිටබල් ටිකක් මේක ඇතුලේ තියෙනවා. ඒතකොට ඔයාලට කිසි කරදරයක් නැහැ අපව කැරට් ලීස් හොදලා කපලා ඒව කරන්න. මේක ඇතුලේ අපි හොදලා වියලලා ඩිහයිඩ්‍රේට් කරපු මේ ප්‍රමාණයට අවශ්‍ය ප්‍රමාණයට ගැලපෙන පැක් එකක් දාලා තියෙනවා කැරට් ලීස්. ඒකින්ද මේක සනිකව හදා ගන්න පුළුවන්. මේක ඔයාලට ගොඩක් පහසුයි. ඒකින්ද මේ වෙජිටබල් නූඩල්ස් කියලා TF ලෝගෝ එක යටතේ ඔයාලට මේ වෙජිටබල් නූඩල්ස් එක ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ 3-5 රේන්ජ් එක අඳුන්ලා දෙන්න කලින් මම තේකොළ රේන්ජ් එක අඳුන්ලා දෙනවා. මේක අපේ තව ප්‍රින්ට් එකට යවලා තියෙනවා. හොඳ කලර් පැක් එකක් ඉස්සරහට එනවා. ඉතින් තේකොළ දැනට අපි හොඳ රස තේකොළ එකක් කාලයක් තිස්සේම කරන එකක්. මේක අපි ගන්න කට්ටිය ගන්නවා. හොඳ තේකොළ එකක් අපි දෙනවා. ග්‍රෑම් 50 ග්‍රෑම් 100 ග්‍රෑම් 100 පැක් එක තියෙනවා. ඊට පස්සේ ග්‍රෑම් 200 පැක් එක තියෙනවා මේ විදිහට.
මේවා තව කලර්ෆුල් පැක් එකකින් ඉස්සරහට එනවා. ඒක හදාගෙන යනවා අපි දැනට. ඒකට ඒ තේකොළ රේන්ජ් එකේ ඒ විදිහට යනවා. ඒක අතරේ අපේ මේ වගේ TS ලෝගෝ එකේ කඩවල වල එල්ලලා ප්‍රදර්ශනය කරන්න පහසු වෙන විදිහට ග්‍රෑන්ඩ් පනල් තේකොළ මේ වගේ කාට් රේන්ජ් එකකින් ඔයාලට හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් අපේ උදාහරණයක් නෙමෙයි ගන්න. මේ වගේ කාට් රේන්ජ් එකකින් ඒ තේකොළ ග්‍රෑන්ඩ් 50 එක ගන්න පුළුවන්. ඊට පස්සේ මම දන්නවා කාට් රේන්ජ් කියලා පොඩි දැන් ගොඩාක් කට්ටියට මුලින්ම ලබාවතා තියෙනවා දැන් පොඩි ප්‍රමාණයකින් ගන්න අවශ්‍යතාවය තියෙනවා. ඒකින්ද අපි මේ වගේ කාට් රේන්ජ් එක මම මේ අද මුලින්ම දෙන්න විතරයි මේ ටික ගත්තේ. මේ කහ මිල ගොඩාක් ඉහළ ගියා. ඉතින් ග්‍රෑම් 50 ගන්න බැරි කට්ටිය ඉන්නවා. ඒ කට්ටිය වෙනුවෙන් කාට් රේන්ජ් එකක් හදලා දෙනවා. මේකේ ග්‍රෑම් 15 තියෙන්නේ. ඉතින් මේ වගේ අපේ වෙනද නියෝජිතයන් මේ කාඩ් වලින් මේක ලබා ගන්න පුළුවන්. මේක කාඩ් එක කරක් 24ක් තියෙනවා. ඒ වගේම ගම් මිරිස් මේ ගම් මිරිස් ඒ විදිහටම ආරපු කාඩ් පැක් එක මේ විදිහට පැකට් 24ක් තියෙනවා. ඒ විදිහට තව ඉස්සරහට උඹලකට සම්බෝල ඊට පස්සේ කුරුඳු ඊට පස්සේ ගම් මිරිස් ඇට එනසාල් මේ වගේ රේන්ජ් එකක්ම මේ කාඩ් එක අරන් ඔයාලට ලබා ගන්න පුළුවන්. ඉතින් කරාඹු ගැටි මට කියන්න අවශ්‍ය මේ තියෙන කරාඹු ගැටි ඒකේ කාඩ් එක මේ විදිහට පැක් එකේ මේ විදිහටම අපි කාඩ් එක ගහලා ඔයාලට එවනවා. සුපර් මාකට් වල තියන්න අවශ්‍ය නම් මේවා අපි පැකට් 100ක් දාපු බණ්ඩල් විදියට මේවා දෙනවා. මේ හැම එකම ඒකට සුපර් මාකට් වලට ගලා ගන්න පුළුවන්. මේ අයිස්තලා කියන්නේ පැක් එක. ඉතින් සුපර් මාකට් වලට අවශ්‍ය නම් මේවා පැකට් 100ක් දාපු බණ්ඩල් අපි ළඟ තියෙනවා. හරි. එතකොට තුරපහ රේන්ජ් එක හඳුන්වලා දෙන්න කහ ඉස්සලා හඳුන්වලා දුන්නේ ඉන්න මේ ග්‍රෑම් 150 මේ වගේ ලස්සන පැක් එකේ මේ පිරිසිදු කහ තියෙන්නේ. කලවම් නැති පිරිසිදු කහ. ඉතින් මේ වගේ පැක් එකකින් ඔයාලට ලබා ගන්න පුළුවන්. එතකොට මිරිස් ගත්තොත් එහෙනම් මේ මිරිස් ග්‍රෑම් 50 පොඩි පැක් එක. එතකොට මේකේ ග්‍රෑම් 100 තියෙනවා, ග්‍රෑම් 250 තියෙනවා. ඊට පස්සේ ග්‍රෑම් 500 තියෙනවා මේ බ්‍රෑන්ඩඩ් පැක් එකේම. ඊට පස්සේ කිලෝ එක දක්වා ඔයාලට මේ විදිහට ලබා ගන්න පුළුවන් අපෙන් මිරිස්. ඊට පස්සේ කෑලි මිරිස් ගත්තත් ඒ විදිහටම තියෙනවා. මේ කෑලි මිරිස් මේක ග්‍රෑම් 500 පැක් එක කිලෝ එකක් ගන්න පුළුවන්. එතකොට ග්‍රෑම් 250 පැක් එක. ඊට පස්සේ ග්‍රෑම් 50 100 මේ විදිහට ඔයාලට ඒ පැක් වලින් ලබා ගන්න පුළුවන්. එතකොට තුන පහ වර්ග දෙකක් තියෙනවා මේ අමු තුන පහ කියලා අපි දන්නේ. එතකොට ග්‍රෑම් රස කරන්න අමු තුන පහ වර්ග ග්‍රෑම් 500 පැක් තියෙනවා. ග්‍රෑම් 250 පැක් තියෙනවා. එතකොට ග්‍රෑම් 100 ග්‍රෑම් 50 මේ ආදී කිලෝ එක දක්වා අපිට ඒ පැක් වලින් ඔයාලට ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා දන්නවා රෝස්ටඩ්. ඒ කියන්නේ අර කරිම රෝස්ටඩ් කරි කියන ඔය රෝස්ටඩ් රස ගන්න මස් මාළු වෙනකොට අවශ්‍ය වෙන තුන පහ වර්ග. එතකොට ඒවා රෝස්ටඩ් එකක් මේ වගේ ලස්සන පැක් එකකින් ඔයාලට ලබා ගන්න පුළුවන්. ඉස්සරහදී අපි මසාලා රේන්ජ් එකක්ම හඳුන්වලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ජැෆ්න කරි ඒ වගේ නම් වලින් යන ඒකට අපි මේ දවස්වල ස්ටඩි කරගෙන ඉන්නවා. අපේ වෙනම නියෝජිතයන්ට ඒ රේන්ජ් එක ඉස්සරහට ලබා ගන්න පුළුවන්. අපි ඒ වෙනුවෙන් වැඩ කටයුතු මේ දවස්වල කරනවා. ගම්මිරිස් පැකට් එක මේ ග්‍රෑම් 50 ඉතින් පිරිසිදු ගම්මිරිස් තියෙන මේ විදිහට ලබා ගන්න පුළුවන්. ඉතින් ඊළඟ එක තමයි මේ වලට අමතරව අපිට අවශ්‍ය වෙනවනේ ගෙදරකට අබ ඕනේ, කොත්තමල්ලි ඕනේ, සූදුරු මහදුරු ඕනේ, දොරක ඕනේ. ඉතින් මේ වගේ මේ දොරක එකක් අපි පැක් කරලා තියෙනවා ග්‍රෑම් 50කට. ඊට පස්සේ මේක නම් මේ කොත්තමල්ලි ග්‍රෑම් 50 250 පැක් වලින් ලබා ගන්න පුළුවන්. මේ අබ මේ විදිහට ඒ වගේ අර අමතර තුන පහ වලට අවශ්‍ය සියලු දේ අපි පැක් කරලා තියෙනවා. මේ උළුහල් එතකොට මේ සූදුරු මහදුරු ඒ වගේ මේ වගේ රේන්ජ් එකක්ම ඔබතුමාලට හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් දැන් ඔයාලා දන්නවා මේ වෙන ඒජන්සි ගන්න ගියොත් ලොකු බෑන් ගැරන්ටියක් ඉල්ලනවා. ඊට පස්සේ බෑන් ගැරන්ටි එහෙම තිබ්බට පස්සේ ලක්ෂ 15 කෑෂ් ඩිපොසිට් කියලා පළමුව ගන්න ඕනේ. ඉතින් එහෙම නැහැ. ඒකෙන්ද මේක ප්‍රධාන බෙදාහැරීමේ නියෝජිතයෙක් වශයෙන් කරනකොට ඔයාලට අපි හොඳ මාජින් එකක් දෙනවා. ඒ කියන්නේ අපි කරන ක්‍රමවේදයක් තියෙනවා. ඉතින් ඒකෙන්ද ඔයාලට මේ 148ක වගේ මාජින් එකක් අපි ඔයාලට දෙනවා. අපි බඩු ඔයාලට ගෙනල්ලා දෙනවා. මාකට් එකෙන් 100%ක්ම ගන්න ඇග්‍රීමන්ට් වල තියෙනවා. ගිවිසුමක් ඔයාලත් එක්ක අසයින් කරලා ඒ විදිහට තමයි යන්නේ. ප්‍රධාන බෙදාහැරීමේ නියෝජිතයන්ට. එතකොට
ඒ ප්‍රධාන විධානයේ නියෝජිත නැති පළාත්වල අල්ලලා අපි ග්‍රාමීය මට්ටමින් ග්‍රාමීය නියෝජිතයෝ කියලා පත් කරලා තියෙනවා. ඉතින් ඒකට ලොකු ආයෝජනයක් නැතුව තමන්ට හැකි ප්‍රමාණයකින් අපිත් එක්ක සම්බන්ධ වෙලා කතා බහ කරගෙන ඒතර ඔයාලා ආයෝජනය කරන මුදලට හරි සමානව අපි ඔයාලට මාජින් එකක් දෙනවා. දැන් අර ප්‍රධාන විධායකමේ නියෝජිතයන්ට ඔයාලට ලක්ෂ 6කින් පටන් ගන්න පුළුවන්. ඒ වගේම මේ ග්‍රාමීය නියෝජිතයෝ කියන කට්ටියට රුපියල් ලක්ෂකින් පටන් ගන්න පුළුවන්. ඒ දෙන්නගේ වෙනස තියෙනවා ලැබෙන මාජින් එක. දැන් අර 48ක් අපි දෙනවා කියලා කිව්වා ප්‍රධාන වෙළඳ නියෝජිතයට. ඉතින් අර රුපියල් ලක්ෂයක් ආයෝජනය කරන එකට 148 මාජින් එක හම්බ වෙන්නේ. මොකද එයාට අපි දෙන්නේ එයා ඉන්න පළාත්වල එයා වැඩ කරන කාර්යාලයේ ඒ කාර්යාලයට බෙදා හරින්න, ඒ වගේම තමන්ගේ ගමේ ගම් වලට බෙදා හරින්න, ඒ වගේ ග්‍රාම සේවක කොට්ටාසේ තියෙන මේ ආයතන උදාහරණ විදිහට ගාමන්ට් ෆැක්ටරි, ඒ වගේ ආයතන, ඉස්කෝල, මේ වගේ ආයතන වලට බෙදා හරින්න. ඒතකොට එයාට හම්බෙන්නේ 130ක වගේ මාජින් එකක් තමයි හම්බෙන්නේ. ඒත් ඒක වාහිතන ගන්න කෙනාට 110ක් දුන්නොත් තමන්ට 120ක් ඉතුරු වෙනවා. මෙන්න මේ වගේ ක්‍රමවේද ගොඩාක් තියෙනවා. ඉතින් ඔයාලා ඕන කෙනෙකුට මේ පහතින් යනවා නම්බරේ අපේ ආයතනයේ. එතකොට ඒ ආයතනයේ නම්බර දෙකක් අපි දාලා තියෙනවා. ඒ ඕනම නම්බරයකට කතා කරලා ඔයාලට මේක වැඩිපුර විස්තර දැනගෙන වැඩි විස්තර දැනගන්න අපිට ඔයාලා කතා කරන්න. කතා කරලා ඉවර වෙලා ඔයාලට වැඩි විස්තර දැනගත්තට පස්සේ අපිත් එක්ක සම්බන්ධ වෙලා ස්වයං රැකියාවක් විදිහට හරි පාදේශීය ප්‍රජාහිමියේ නියෝජිත විදිහට හරි ටැක්සි නිෂ්පාදනය ඉතාමත් පිළිසිදුව ඉතාමත් සෞඛ්‍ය ආරක්ෂිතව හදන්නේ අපේ නිෂ්පාදන. ඒකින්ද තමයි අපි 2015 ඉඳන් අද 2025 වෙනිදා අඛණ්ඩව අවුරුදු 10ක් මේ වෙළඳපොලේ රැඳෙලා ඉන්නේ. තව තවත් ඉස්සරහට දීර්ඝ කාලයක් අලුත් නිෂ්පාදන පෙළක් එක්ක අපි අත්දැක බලමින් ඉන්නවා. ඔයාලට අහන්න ලැබෙන. ඒකින්ද අපි ආරාධනා කරනවා සියලු දෙනාට ග්‍රාමීය මට්ටමේ තමන්ට හැකි පමණින් දැන් ගොඩාක් දෙනෙකුට නිතරම නව රාජ්‍යයක් ගැන කතා කරන්නේ නිෂ්පාදන ආර්ථිකය ගොඩනගා ගන්න. ඒ වගේම මිනිස්සු සියලු දෙනා මොනවා හරි වෘත්තියක යෙදෙන්න වෙනවා. තමන් කරන වෘත්තියට අමතරව ආදායම වැඩි කරගන්න. ඉතින් මේ හැම දෙයකම හොඳයි තමන්ට හැකි වෙලාවට මේක නිෂ්පාදන අපෙන් අරගෙන ඒවා වෙනදන් කරලා අමතර ආදායමක් ලබා ගන්න. ඒ වගේම ෆුල් ටයිම් එහෙම නැත්නම් සම්පූර්ණ පූර්ණ කාලීනව අපිත් එක්ක සම්බන්ධ වෙලා ප්‍රධාන වෙළඳ නියෝජිතයෙක් විදිහට කටයුතු කරන්නත් ඔයාලට පුළුවන්. මේ දෙකම වෙනුවෙන් අපිට මේ ඉතින් දැක්වූ නම්බරයට ඔයාලා කතා කරලා ඕන වෙලාවක කතා කරන්න. අපි ඒ හා සම්බන්ධව අවශ්‍ය කටයුතු කරලා දෙනවා. කොහොම ස්තුතියි නම් අපිත් එක්ක සම්බන්ධ වෙනවා.